මේ අප ගම වගේම බම් මේ උන්නස්කිරිය අනිත් පැත්තත් ගමක් යට වෙලා තියෙනවා. මේ ඒකත් කොල්ල කට අසරණයි බං. මේ ආරංචියක් ආවම මේ කුඩාරන් ගහගෙන ඉඳගෙන ඉන්නේ. මචං. ඔව් මචං. ඉත කතා කරන්න ඕනේ. හරි කියන්න. ඔයාලා ගෝ කියාද? යා ඔයාගේ පැද්දස් නෑව. ඒ බබේ ගන්න පණන්. පයිවෝ එක අන්දිවානේ. හරි අවුලක් නෑ. ගත්තත් කමක් නැහැ ඉතින් අවුලක් නැහැ මොකද අපි ඉන්නේ මේව තමයි මචං ගන්න තේරෙනවනේ ඊවල් කඩන් ගිහිල්ලා යන්න දැන කවුරුත් ආවෙත් නැහැ බං බලන්න අපි ඉතින් ගේමක් ගන්න ඔක්කොම හරි ජීවත් වෙද්දා බලන්න දැන් මේකද මං ඊරන් මේකද නක් බබාලා ගන්න ඒවල් හොඳටම කැඩිච්ච අය දැන් මචං මොකද බං මේ නුගේ තන බටේර අපේ ගම පල්ලෙහා තියෙන බටේර ගම තමයි කඩන් ගියේ. ඒ කියන්නේ අපි පවුල් ගානක් කඩන් ගියා. අපි තාත්තලා ගෙදර මම ඒ ගෙදර ගෙවල් දෙකම ගත්තා. ඊට පස්සේ අපි ගිහලා ගෙදර ළඟපාත ගෙවල් වලට ගියා. හැමදාම ගෙවල් වල ඉන්නත් බෑනේ. ඊට පස්සේ තමයි අපි දැනක් කියා මෙතෙන් ආවේ. මෙතන කවුරුත් බලදාරියෙක්වත් ආවේ නැහැ කිසිම. අපි ග්‍රාමසේවක මිස් ඉන්නවනේ. ඒ මිස්ට වෙලා කියලා ආරංචියක් ආව මචං. මගත් ආරංචියක් කියලා. එහෙම සීන් එකක් තියෙනවා. ඒ කවුරුත් නැහැ ඉතින්. ඒ කියන්නේ බලන්නවත් ග්‍රාමසේවක මිස් පැතිකම නෑ මචං. කොල්ලෝ කෙල්ලෝ උඹලට උදව් කරන්න ලෑස්ති බා. මට කියනවා ඕන දෙයක් කියපන් මල්ලි මං උදව් කරනවා කියලා. මචං අපි ගමට මම කරනවා පුළුවන් තරම්. මගේ මේ ලොකු දෙයක් නෙවෙයි මං කියන්නේ මේ කොල්ලෝ කෙල්ලෝ වරා තමයි හැමදේම කරන්නේ. උදව්වක් කරනවා. උදව්වක් කරයි මචං. අපි මිනිස්සු ඉන්නා මචං. බොක්කෙම සබානායි බබලා ගන්න බෑ. මේ හරි හරි. අපිට පොඩ්ඩක් මොකක් හරි නෑ. අපිට මේ මොකක් හරි සාහනයක් තියෙනවා හොඳයි. පොඩ්ඩක් නෑනේ බා. හරි බා. උදව්වක් කරනවා. මං ගිහිල්ලා එන්නම් මේ. පාන් කෑල්ලක් අතර බේනවනේ. පාන් කෑල්ලක් කාලා තමයි අපි එහෙම තමයි මචං ජීවත්. හරි හරි අවුලන්නේ අපි හැමෝම වෙලා ගැටලි ඉන්නේ බා. උදව්වක් කරනවා. හරි මචං හරි. එහෙනම් පරිස්සම උස්සන්න. හරි උස්සන්නයි.